කිට් එකක් ඇවිල්ලා. ආමුතු ක්ලාස් කරනව නේද? සර් අපිට දෙයක් කරන්න අමාරුයි. ඒක කරන්න බෑ කියලා හිතෙනවා නම් අපි ඉත්තෑවන්ගෙන් ආදර්ශයක් ගන්න ඕන. මොකද කොච්චර කටු ගොඩක් වුණත් උන් ළමයි හැදුවා. යකෝ මෙව්වනේ සාහිත්‍ය කියන්නේ. මුගේ ආච්චිට යකෝ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී දන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපායියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා දන ගන්නව නේද? ඒතර උරගේද්ද උ? ඉස්සර ගෑනු ළමයි කසාද බැන්දේ අවුරුදු කීයද? 16න්. දැන් ඔය අවලගේ මුත්තම්මල හැම ජීවිතවල ඉන්නවනම් ආච්චිලා හැම ඉන්නවනම් ටිකක් ඒ ආච්චින් අහන්න. ඒකනේ ඔච්චර ළමයි ගන්න හදන්න පුළුවන් උනේ. තව පවුල් වල කීයද 7යි 8යි. නේද? දැන් හරි වැඩි ඕනේ සිද්ධාර්ථ කුමාරයා කොයි කාලෙද විවාහය ආවේ ඈ 16න්. ළමයි හැදුවේ 20 ගානෙන්. 13ක් දුක ඒගොල්ලන්ට දරුවෝ හිටියේ නෑ. ඒ කාලෙම වින්දා. අපි ඒ කාලෙම රිවිෂන් යනවා. අපි රිවිෂන් එකේ ඉන්නේ. සීසන් ගන්නවා බස් එකේ යනවා. අපේ නංගි තමයි ඒකල පොඩි කාලේ අපේ අප්පච්චිට කියනවා ටවුන් යන්න යනකොට අප්පච්චි කණ්ඩ මොනා හරි කියන්නේ. ඒක අප්පච්චි විහිළුවට අහනවා බත් තියනවා පුතේ මොනා හරි. ඒ කියන්නේ මේ වෙන මොන හරි මගුලක් තමයි මේ ඉල්ලන්නේ ජරාවක් හරි. එතකොට මේ මොන හරි කියද්දි බත් එකට අයිති නෑ. නිරුවතින් නුවරට පැමිණීමට උත්සාහ කළොත් ආපසු හරවා යවනු ලැබේ. මීට නිලමේතුමා හරි. මොකටද මේ පොරේ හෙළුවෙලෙන් ගිහින් තියෙන්නේ? සෙට් 3කින් තෙල් ගහලා. නිකන් හිතපන්කෝ. එතකොට සෙට් එකේ උන නිකන් අහන්න හිතුන්නේ නැද්ද මල්ලි මේ යටට ඇඳලා නෑ නේද? මල්ලි යටට දාලා නෑ නේද මොකද? ඈ? වැඩන්නේ කතා කරලා. සෙට් වල හිටපු පොරබල් ගැනත් හිතාගත්තේ. ඇයි සර් කෙල්ල මෙච්චර BTS රට කැමති? උන්ගේ රැවුලකුත් නෑ. අපි උන්ව වියලි තාපයෙන් ජීවාණුහරණය කරමු. කෙනෙක්ට කැමැත්තක් හිතෙන්නේ ඇයි? කෙනෙක්ට කැමැත්තක් හිතෙන්නේ ගොඩක්ම මෙහෙම එකකුත් තියෙනවා. තමන්ගේ ෆ්‍රීකවෙන්සි එකට සෙට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා යාළුවෝ හොයාගන්න ඔයාලා වගේ. අපි දෙන්න නම් එක වගේ නේද කියලා. බුදුම වැඩක් එක. කී සතිය බැලුවේ නැද්ද? නෑ? How sad. පාඩම් කරන්න. පාඩම් කරන්න try කරලා බලන්න. ආසහිතේ. ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. ඔයාලා හැම ওই නාටකම් නටන්නේ ওই වැලන්ටයින් කීකේ මොනම ගුල්ද? කෙදරින් හොරා කාලා ගිහින් චොකලට් එකක් ගෙනින් දෙනවා. මහා මංකොල්ලකාරයෝ. ගෙදරින් හොරා කනවා මාසයක් විතර තිස්සේ. 50 20 15 බිම වැටෙන රුපියල් 5 ඔක්කොම උසනවා. උසලා හොරා කාපු මුදල් වලින් කුඩයක් ගෙනින් දීලා. ඔය පොඩි පොඩි දේවල් හම්බුලවන්ද BMW එකක් දෙන්න? පුළුවන්. බිල් ගේට්ස් වගේ තාත්තෙක් ඉන්න ඕන හොරා කණ එක තේරෙන්නේ නැති වෙන්නේ. පුළුවන්. ගෑනට බ්‍රේස්ලට් එකක් දෙනවා. වැලන්ටයින් ගෑනු නැහනේ නේද? බ්‍රේස්ලට් එකක් නේ.
ලස්සන වෝච් එකක් මොකක් හරි පුළුවන්. ඉතින් මේ මට්ටමේ ආර්ථිකය තාම නැහෙනේ. ඔය වැලන්ටයින් එකට ඔය කොල්ලන්ව මේවා කරන්න එපා ඈ. පව්. ඔව් මානසික පීඩනයෙන් ඉඳීද ඔය දැන් සල්ලි හොයා ගන්නත් නැහෙනේ. අනේ කරන වැඩ දන්නවද? පෝල් කඩු පුච්චනවා. කෙල්ලට මාලයක් දෙන්න. සමහර ළමයි ලියන ගම මල්ලා පැනලා වටේත් බලලා මන් දිහාද බලන්න. සමහර ලියනවා. සියල්ල කෙරියවක තියෙනවා. ලියන ගමන් මගුල ඉවර වෙන්නේවත් නැහැ. කොහොම කෑ ගන්නේ ඇයි? ඌගේ ප්‍රජනන කාලය ලඟ වෙලා තියෙන්නේ. ඇත්තට මේක ඌ කෑ ගන්න එක. ඌ සහකාරියක් හොයාගන්න ෂේප් එකේ කොහේ හරි අත්තකට ඇවිල්ලා කොහො කියලා කෑ ගන්න පොඩ්ඩක් කෑල්ලට ඕක කරගන්න එවිට. හිමීට කෑල්ලට උඩ අපේ ඕන් රප්තින්යක් දනක මීයම්බ ආත්තේ කියලා කියමු අරෝගේ කිසිම මේ හැඟීමක් නැති වෙලා. බට්ටු වෙලකුත් පත්තු කරලා ඒක තමයි ඔය අප්‍රේල් වල ඔක කරගන්න බැරි හින්දා තමයි ඔය පෙබරවාරි ඉඳන් ඔය දඟලන්නේ. මොන්ටිසෝරි වල කොන්සර්ට් එහෙම දැකලා තියෙනවද අපුච්චේ? ගස් ඉන්නවා. හැච්චින් යනවා එකපාරට. ගස්. එකපාරට ඒ ගහ කෑ ගහනවා. අප්පච්චි! එතකොට ආයේ වාඩි කරනවා ගහ. ගස්ගල් ගහ ගන්නවා. රාමායනේ එහෙම පෙන්නකොට රාමයි රාවණ යාළු වෙලා හොඳටම. දෙන්න හොඳටම යාළු වෙලා කතා කරනවා. කරට අත දානවා. සීතා හනුමත් එක්ක යනවා. මොන්ටිසෝරි කොන්සර්ට් එකේ. ටීචර්ලා පුදුම දුකක් විඳින්නේ කලගෙඩි ටීම් එකකුයි කුළු නැටුම් ටීම් එකකුයි හිටියොත් එහෙම උන් දෙන්නව තියලා තියන්න පොඩ්ඩක් අර නාට්‍ය ඉවර වෙනකන්. ස්ටේජ් එකේ දෙපැත්තේ පෝලිං කරනවා. ඉතින් කුල්ල අරගෙන ඉන්නවා මෙහෙම. උඹ නැතුව ඇවිදින්න බලන්න. ඔන්න අඩියුස දාගෙන යනකොට අපිට වල පේන්නේ එහෙම. දැන් තේරෙනවද අපි කොච්චර අමාරුවකින් ඉන්නේ hina වෙන්නේ නැතුව කියලා. අපිට වල පේන්නේ එහෙම. දැන් නිකන් උදාහරණයක් හිතන්න මේ තෝරුණේ ඔය ඉන්න ඩියුලක්ස් බල්ලා අර මේ මූණ වහගෙන ඉන්න එක තේරෙනවද? කැලේකට ගෙනින් අතෑරියොත් ඉඳීද? ඈ නෑ මැරිලා යනවා. සර්වයිවල් රේට් එක හරි අඩුයි. හුරතල් රේට් එක තමයි වැඩි. උරතල් උගේ සර්වයිවල් රේට් එක අඩුයි. නිකන් මේ පෙනුමට තියලා තියන්න හොඳයි. තේරෙනවද? වල් බල්ලා ගෙනින් අතාරින්න යාළ කැලේට සතියක් විතර යනකොට මිදුල ඉස්සරහා ආයේදී.